පත්තිනි මෑණියන් වහන්සේගේ දේව කන්නලව්ව ශ්‍රවණය කරන ඔබටත් ඔබගේ පවුලේ සිළු දෙනාටත් විශේෂයෙන් ගැබිණි මාතාවන්ටත් කුඩා දරුවන්ටත් ආශිර්වාදය ආරක්ෂාව රැකවරණය සැලසේවා. සාදු සාදු සාදු. ආයුරක්ෂා ආයුබෝ වේවා පරිමිත දයානුකම්පා පූර්වකව මේ නරලොව සත්වයින්ගේ ඉෂ්ඨාභිවෘද්ධිය වර්ධනය කරමින් වැඩවාසස්ථානය කරන්නා වූ පිද්ද මధుරමාල පත්තිනි දිව්‍යාංගනාවුන් වහන්සේට කියා සැල කර සිටින කන්නලව්ව දිවස් පෙළියේ දිවස් කරුණාවට ගෙන බලා වදාරා ඔබ දිව්‍යාංගනාවුන් වහන්සේගෙන් භක්ති ප්‍රණාමයෙන් අයද සිටින්නා වූ සකලාභිමර්ථයන් ඉෂ්ට කරදී වදාරනසේක්වා. සිද්ධපත්තිනි දිව්‍යාංගනාවුන් වහන්සේ ඔබ දිව්‍යාංගනාවුන් වහන්සේ මෙලව සත්වාරයක් පහළ වූවෙයින් සත්පත්තිනිය නමකින්ද 12 වාරයක් පහළ වූවෙයින් 12 පත්තිනිය නමකින්ද ප්‍රසිද්ධ වැඩවාසය කරන්නා වූ සත්‍යානුභාවයෙන් ඔබ වහන්සේට සැලකර සිටින්නා වූ මවුන්ගේ සකල වමනාවන් සාධනය කරදී වදාරනසේක්වා. තවද විපුල ගුණ දසත හැර සකල ධනම විත කර දෙමට මලින් ගිනි කඳින් නයි කඳුලෙන් විදුලියෙන් පිනිබින්දුවෙන් සිඟාරැල්ලෙන් මවිතාබෙන් සලු පොටෙන් නුගපත්‍රයෙන් කදුරු පොත්තෙන් එනෙන් උපත ලැබ 이르දිමත් දිව්‍ය ඥාන වික්‍රමයෙන් සුරලොවින් අසුරලොවට වරන්ගෙන අසුරලොවින් නාගලොවට වරන්ගෙන නාගමාණික්‍යයක් දරාගෙන පුන් කලසක් ශ්‍රී හස්තේ ලබාගෙන නවගමුවේ හිමි දේව මාලිගාවට අධිපති ඔබ දිව්‍යාංගනාන් වහන්සේගේ බල වික්‍රම බලනුවත් දෙදෙව්ලොවට අධිපති සක්‍ර දිව්‍ය රාජයෝ එවූ කොස් කණුවේ දළු වැද දෙදුමා පල ගන්ට වරන් දුන්නා සත්‍යවාදී සැබෑවේ නම් ඒ සත්‍යානුභාවයෙන් ඔබ වහන්සේට සැලකර සිටින කන්නලව්ව දිවස් සවනටගෙන මොවුන්ගේ අභිමතාර්ථ සාධනය කර දෙනසේක්වා. තවද ඔබ දිව්‍යාංගනාවුන් වහන්සේගේ රුවන් සලඹ සත් නමක් මැදගොඩ ඇල්ලට ඇලි කිඹුල් වාහනයට පිට වැඩම කරවා මැදගොඩ ඇල්ලේ කිල කෙලිපුද ගණ්ඩ වරන් දුන්නා සත්‍යානුභාවයෙන් ඔබ දිව්‍යාංගනාවුන් වහන්සේ අඳුන්ගිර පර්වතය පිට තපස් රකිනු දුටු සක්‍ර දේවේන්ද්‍රයාණන් පත්තිනියගේ තෙද බලමී සිතා මාළුවේසයකින් වෙතට පැමිණ නගණ්ඩිය නිමට දානයක් දෙවයි සැලකර තැනේදී කුමන දානයක් දැයි ආවදාරා අඳුන්ගිර පයින් මඩකර දියෙන් ගිනිගෙන බොජුන් තනා දෙවයි කීතනේදී සිනා පහල කර සත්‍යක්‍රියාවෙන් සිත එකඟ කර අඳුන්ගිර පයින් මඩකර සුවඳ හැල්ලිස පස්වා සත්වයක් ඇතුළත ඉදන් පිසදුන් තෙද බලෙන් ඔබ දිව්‍යාංගනාවුන් වහන්සේට සැලකර සිටින මොවුන්ගේ සියලු අධිෂ්ඨානයන් ඉෂ්ට කර දී වදාරනසේක්වා. තවද පුරාණ කාලයක නාගරජුන් මව්පිය වූ සිද්ධපත්තිනි දිව්‍යාංගනාවුන් වහන්සේ පෙර දිවස් දුටු බලෙන් හිමිතුමන් මැරූ රොසින් සැරවරන් පඬිරජුන් තෙතමකා ප්‍රතාප සුගන්ධයෙන් දිලිරුවන් තෙදින් පෙර මේ කපට මෙම ශ්‍රී ලංකා ද්වීපයට මන්තොණ්ඩු පුරට කැලිපුර නුවරට නවගමුවේ හිමි මාලිගාවට යහතින්ම දිවස් කරුණාකර වැඩ වදාරන්නා වූ සිද්ධපත්තිනි මధుරමාල දිව්‍යාංගනාවුන් වහන්සේට දොහොත් මුදුනේ තබා වඳිමින් කියා සිටින කන්නලව්ව දෙවන තින් බලා දිව කණින් අසා
මොවුන්ගේ සකල අභිමතාර්ථයන්ම අද මෙවෙලේ පටන් සාධනය කර දී වදාරන සේක්වා. තවද මොවුන්ට වැඳී වැළඳීන්නා වූ දේවී දෝසාන්ධකාරයන්ද ග්‍රහ දෝසාන්ධකාරයන්ද වින දෝසාන්ධකාරයන්ද යක්ෂ භූත ප්‍රේත පිසාචාදීන්කින් වැඳ පැමිණියා වූ දෝසාන්ධකාරයන්ද ඇස්වා කටවා හිත්වා දෝසාන්ධකාරයන්ද වාතය පිත සේස්මාව යන ත්‍රිදෝෂයන්ගෙන් වැද පැමිණියා වූ දෝසාන්ධකාරයන්ද මෙකී නොකී සකල දෝසාන්ධකාරයම ගසාදුරුවන් කරදී සුභසිද්ධාන්තියක් සලසා දී වැඩ වදාරන සේක්වා. ඔබ කීර්ති පස්වාන්දාසක් ආයුබෝ වේවා ආයුබෝ වේවා ආයුබෝ වේවා. පත්තිනි දිව්‍යාංගනාවුන් වහන්සේගේ දේව කන්නලව ශ්‍රවණය කරන ඔබටත් ඔබගේ පවුලේ සිළු දෙනාටත් උතුම් වූ පත්තිනි මෑණියන් වහන්සේගේ ආශිර්වාදය ආරක්ෂාව රැකවරණය සැලසේවා.